අම්මා කොහෙද? ටුටු මම මෙහෙ එක්සර්සයිස් කරනවා. ආයි දෙයියනේ කවුද මේ සින්දුව දාලා දුන්නේ එක්සර්සයිස් කරන්න? අනේ අම්මේ ආච්චි අම්මා ලැජ්ජ කරන්නද යන්නේ ආච්චි අම්මා? ඇයි වැහුවේ? තව චුට්ටක් තියෙනවා ස්ට්‍රෙචින් කරන්න. කොහෙන්ද ආච්චි අම්මා මේ ඒ ට්‍රැක් එක හොයාගත්ත එක්සර්සයිස් කරන්න? ඇයි ඔය දැන් ඔය ටික්ටොක් එකේ මේ දවස් ටිකේම ඔය යන්න ඔය සින්දුව? නෑ ඔබට එක්සර්සයිස් කරන්න පුළුවන්. මේ මං ආවේ චූටි මාමට මේ මොන හරි අර නැවට දාන බඩු වලට මොන හරි ආච්චි අම්මා ලිස්ට් එකක් වහන්න තියෙනවා කිව්වද? අර ඩ්‍රෙසින් ටේබල් එක උඩ තියලා තියෙනවා මගේ ඩයරිය. හොඳ කෙල්ල වගේ දූලා ගිහිල්ලා අරන් එන්න. ඒකේ මං රිසර්ච් එකක් කරලා හොයාගත්තේ මට ඕන බඩු ටික. ආයි සින්දුවත් වැහුවා මේකේ. මේකේ අර අන්තිමට අයිටම් වගේක් කියලා තියෙන ඒ ටික නේ ආච්චි අම්මා. ඕකේ දාලා තියෙනවා කෆ්ටාන් 5යි. කෆ්ටාන් අම්මෝ ආච්චි අම්මා අර අල්මාරි දෙකක් පිරෙන්න ඇඳුම් තව ඇඳුම් කොහේ යන්නද ආච්චි අම්මයා? ආයේ ගිය පාර මං එහෙ ගිය වෙලාවේ මට යාලා අරන් දුන්නා මේ පම් වගේ සෙරෙප්පු වගේ අම්බේ සනීපයි. මේ පෙරේදා චෝරු දෙකක් ගෙනත් දුන්නා. ඒකේ 3යි. පාට 3. ආයේ පිටි ආයේ දැන් මේ ඇට එහෙම ශක්තිමත් නෑ මේ නැමෙන්නද්දි පස්ටජන් වගේ සෝ පිටි වගේක් තියෙනවා. ඒකෙන් තින් දෙකක් විතර ඇති. ඒකයි තාත්ති පෙරේදා සස්ජන එකක් ගෙනාවා ආච්චි අම්මා. ඔයා ඇත්තටම ආච්චි අම්මා ඔයා බැනුම් අහනවා ආච්චි අම්මා. අනේ මන්ද කරගෙන යන්නකෝ අම්මලා පුතාලානේ. ආයේ කොලොජොන් කොලජනුත් දාලා ආච්චි අම්මා දැන් ඔක්කොටම දාලා තියෙන කොණ්ඩෙට විතරයි මුකුත් නැත්තේ. ෂැම්පු ගුණ හරියට දාන්නද? ඇයි කොලජොන් එක 3 in 1 එක. හිස්ත නියපොතු සම 3 in 1ද? ආකෝ අට තුනන් කතා ගන්න. ඉරිසියාව අප්පා. කරගෙන යන්න වගේ එක්සර්සයිස් ටික. මේ ට්‍රැක් එකම හොඳයි.